නදීෂ නදීෂ ට්‍රේඩ් කරනවා. මොකද මාජින් මොඩ්නේ ඔව්. අර අයිසොලේට් සීන් එක ක්‍රොස් සීන් එකයිනේ. අන්න හරි. මාජින් මොඩ් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි isolated mode එක, අනික තමයි cross mode එක. එතකොට අපිට future rate එකක් open කරද්දී isolate තෝරන්නත් පුළුවන්, cross තෝරන්නත් පුළුවන්. එතකොට අපි බලමු මේ දෙකේ වෙනස මොනවද කියලා. හරි. ඔන්න දැන් ඔයා හිතන්න ඔයා isolate mode එකෙන් trade එකක් දාන්න යනවා ඔන්නද. ඔන්න ඔයාගේ wallet එකේ තියෙනවා $100ක්. $100ෙන් ඔයා margin එක විදිහට, ඒ කියන්නේ ඔයා එක trade එකකට risk කරනවා $10ක්. එතකොට ඔන්න දැන් $10ක් ඔයා එක trade එකකට දාලා. එතකොට මට කියන්න බලන්න ඉතුරු කීයක් තියෙනවද ඔයාගේ wallet එකේ? 90ක් තියෙනවා. අන්න හරි. ඉතුරු 90ක් තියෙනවා ඔයාගේ wallet එකේ. එතකොට බලන්න මේ දෙක වෙනම තියෙන්නේ. ඒ කියන්නේ isolate mode එකෙන් දාපුවාම trade එක වෙනම, ඉතුරු ගාන වෙනම තියෙනවා. ඔන්න දැන් වෙනම තියෙනවා. හරිද? එතකොට ඔයාලට මං කිව්වා liquidation price එක කියලා එකක්. එතකොට isolate mode එකෙන් trade එකක් දාපුවාම අපේ liquidation price එක calculate වෙන්නේ අපි දාන leverage එකයි මෙන්න මේ margin එකටයි. ඒ කියන්නේ අපි trade එකක් දැම්මහම අපේ liquidation price එක calculate වෙන්නේ මෙන්න මේ margin එකට විතරයි. තේරුණාද? ඔව් තේරුණා. හරි. එතකොට ඔයා හිතන්න ඔයා දැන් $100ක wallet එකකින් cross mode එකේ trade එකක් දාන්න යනවා. එතකොට ඔන්න දැන් ඔයා trade එකට margin එක විදියට දානවා $10ක් කලින් වගේම. එතකොට ඔයාගේ wallet එකේ ඉතුරු $90ක් තියෙනවා. හැබැයි ඔයාගේ මේ liquidation price එක calculate වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ wallet එකට. ඒ කියන්නේ margin එක දාපු $10ටයි ඉතුරු $90යි එකතු වෙලා $100ටමයි ඔයාගේ liquidation price එක calculate වෙන්නේ. එතකොට මට කියන්න බලන්න liquidation price එක දුර තියෙන්නේ කෝකේද? ක්‍රොස් වලට එකේ නේද? අන්න හරි. ක්‍රොස් වලට් එකේ තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක ටිකක් දුර තියෙන්නේ. ඇයි ඒ? මොකද සම්පූර්ණ වොලට් එකටම තමයි මෙන්න මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක කැල්කියුලේට් වෙලා තියෙන්නේ. එතකොට අයිසොලේට් මොඩ් එකෙන් දාපුවාම බලන්න එයාගේ ලික්විඩේෂන් ප්‍රයිස් එක කැල්කියුලේට් වෙලා තියෙන්නේ මාජින් එකට විතරයි. එතකොට මට කියන්න බලන්න දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම දෙයක්. මම පොඩ්ඩක් ඉන්නකො. ඔයා හිතන්න අයිසොලේට් මොඩ් එකේ ඔයා ට්‍රේඩ් එකක් දානවා. හැබැයි ඔයා SL දාන්නේ නැහැ. ඒක මහා මෝඩ වැඩක්. SL දාන්නේ නැහැ කියන එක. SL එකක් අනිවාර්යෙන් ට්‍රේඩ් එකකට දාන්න ඕනේ. ඔන්න දැන් අර ඔළුවේ අං ඇවිල්ලා ඔයා SL දාන්නේ නැහැ ට්‍රේඩ් එකට. එතකොට මට කියන්න බලන්න ලික්විඩේට් වුණොත් ඔයාගේ ඩොලර්ස් කීයක් ලික්විඩේට් වෙනවද? අයිසොලේට් මොඩ් එකේ දැම්මොත්. ඩෝලර් 10ක්. හින්සර 10ක්. අන්න හරි. ඩොලර් 10ක් ලික්විඩේට් වෙනවා. එතකොට මට කියන්න බලන්න ඔයා ක්‍රොස් මොඩ් එකේම ඔය ට්‍රේඩ් එක ගත්තොත් ඔයා ලික්විඩේට් වුණොත් ඔයාගේ ඩොලර් කීයක් නැති වෙනවද? 100ම නැති වෙනවා. හින්සර 100ම තමයි. අන්න හරි. ඔයාගේ මුළු වොලට් එකම වොෂ් වෙලා යනවා.